ඔන්න අපේ ලංකාපුරයේ කඳු, වනාන්තර, වැව්, ගංගාවලින් සරසවුණු ඉතා සුන්දර දේශයක් තිබුණා. ඒ දේශය ශූරයන්ගේ පයසලකුණු වලින් ඉතිහාසය ලියවුණු භූමියක්. නමුත් ඒ කාලයේ ලංකාපුරය එක් රජුගේ අතට සම්පූර්ණයෙන්ම අයත් වෙලා තිබුණේ නැහැ. උතුරු මැද අනුරාධපුරයේ නීතියට ගරු කරන, සාධාරණ ලෙස පාලනය කරන රජෙක් හිටියා. ඒ තමයි එළාර. ඔහු දමිළ රජෙක් වුණත් නීතිය අභිබවා කිසිවෙකුට අසාධාරණයක් නොකළා. ජනතාවට ඔහු රජෙක් විතරක් නෙවෙයි, විනිසුරුවෙක් වගේ හිතුණා. ඒ අතරම ලංකාපුරයේ දකුණු කෙළවරේ රුහුණු දේශයේ තරුණ ශූරයෙක් දැඩි සිහිනයක් හදවතේ තබාගෙන හිටියා. ඒ තමයි දුටුගැමුණු. ඔහුගේ හදවතට දරාගන්න බැරි වුණේ ලංකාපුරය දෙකට බෙදී තියෙන එක. එක් දේශයක්, එක් රජෙක්, එක් නීතියක්. ඒකයි ඔහුගේ සිහිනය. ඔහු දැනන් සිටියා නමුත් දෙයක්. මේ සිහිනය ඉටු වෙන්නේ සාමයෙන් නෙවෙයි කියලා. නමුත් ඒ සටන වෛරයෙන් කරන එකක් නොවේයි. දේශය එක් කරන්න ඉතිහාසයේ ඉල්ලු සටනක්. ඒ විදිහට රජු දෙදෙනෙක්, අරමුණු දෙකක්, එකම දේශයක්. ලංකාපුරයේ ඉතිහාසය වෙනස් කරන්න කාලය ළඟා වෙමින් හිටියා. මේ තමයි සිංහලේ එක්සත් කළ සටනේ ආරම්භය.